මට ඔබ වහන්සේ කියන්නේ සට්ඩවුන් වුණා. අවදි කරන්නේ කොහොමද? අවදි වෙන්න පුළුවන් මොනවද එකක් ඉතුරු වෙලා සට්ඩවුන් වුණා කියන එක නෙමෙයිද? ඒක ක්‍රියාකාරී ස්වභාවයක් නෙමෙයි. ක්‍රියාකාරී ස්වභාවය මතු කරන්න පුළුවන් ස්වභාවයක්. අවශ්‍ය වුණොත් නැවත අවදියට පත්වීමට අවශ්‍ය පරිසරය සකස්වන්න පුළුවන් ධර්මතාවයක්. හැබැයි ෆ්‍රීකවන්සි එක ඩේටා එක කිසිම ෆ්‍රීකවන්සි එකක් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ඒ නිසා ඒක සමාධිමයි. දැන් මම අදිස්ථාන කරනවා මම අද ඉඳලා දවස් 8ක් භාවනා යෝගී මෙතන වාඩිලා ඉන්න කියලා අදිස්ථාන කළා. ඕම සමාධියට යනවා. සමාධියට යනකොට එයා දන්නවා. සමාධියට යනවද නැද්ද කියලා. ඉස්සෙල්ලාම සමාධිය පුරුදු කරනකොට ඒ තපස්වරුන්ට සමාධියට යන්න පැය 5ක් 6ක් 7ක් පැය 12ක් විතර යුද්ධ කරපුවාට ඉන්නවා. උදේට අවශ්‍ය නැකන් ගිහිල්ලා තිනට සමාධියට සපත් වෙනවා. ඇයි? එයාගේ සිත නිවෙන්න වෙන පීනියල් එක ඩිඇක්ටිවේට් වෙනවා. පීනියල් එක ඩිඇක්ටිවේට් වුණා මොනවද වෙන්නේ? එයාට විශ්වය පිළිබඳව දැනීම නැතුව යනවා. ඊට පස්සේ ටික සිත නිවෙන්න පිටියුටරේ ඩිඇක්ටිවේට් වෙනවා. తాවකාලික සිම් එක ඕපන් වෙනවා. ඊට පස්සේ එයාගේ කය පිළිබඳව දැනුම කන්ට්‍රෝල් එක නැහැ යාට. ඊට පස්සේ රිදෙන ඒවා, දැනෙන ඒවා, පිපාස, බඩගිනි, නිදිමත මොකවත් සංඥාවල් නැහැ. කැසිකිලි බරක් දුන්නොත් ඒ බර ප්‍රතිශතයෙන් ඒක ස්ටොප් වෙනවා. එතන යාට ඒක ඉන්ක්‍රීස් වෙන්නේ නැහැ. විසුද්ධියට ආවම ගනුදෙනු ඔක්කොම නතර වෙනවා. ඇඩ්‍රිනල් එකට සංවේදී වෙන ඒවා, වේදනාවන් ගන්න ඒවා, එක හිතන ඒවා ඒව ඩිඇක්ටිවේට් වෙනවා. ඕම පල්ලයට තමයි ඒක බෑගෙන එනකොට එයා දන්නවා දැන් සමාධියේ දැන් පොඩ සමාධියට මං ඇක්ටිව් වෙගෙන යනවා කියලා. ඔහොම මූලාධාර චක්‍රයට යනවා නවතිනවා. ඇයිලා ඒක ඩිඇක්ටිවේට් වෙන්නේ මූලාධාර චක්‍රයට නැවතිලා ඒකේ භ්‍රමණ වේගය අඩු වෙනවා. ඕම අර සුලිය වගේ තියෙන කම්පන අඩු වෙලා පුටි තෙරපීමක් වගේ එනවා. එතකොට එයා තප්පරයට සිතවිලි 2ක් 3ක් විතර ඉපදවන්න පුළුවන් ඩෙල්ටා වල උඩ තීටා වල යට. දැන් එයා සමාධිය ටච් වෙමින් පවතිනවා නිකන්. ඕම කර ඕම ටච් වෙනවා ඕම ඉන්නේ. ඒකත් ඔහොම අඩු වෙලා එක අණුවක් ප්‍රමණය වෙන. ඉදිකට තුඩ වගේ ඒක මේම නතර වෙලා ඔහොම තියෙන එක. මොකවත්ම දැනෙන්නේ නැති වෙනවා. එයා අණුව බවට පත් වෙනවා. කයක් නැහැ, සිතක් නැහැ, දැනීමක් නැහැ, දුකක් නැහැ, සැපක් නැහැ, අදහසක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ මොකවත්. හැබැයි ඒ අණුව තුල ඒ අණුවේ තියෙන ප්‍රාණ ශක්තියේ එයාගේ අදිස්ථානයේ තියෙනවා. ඒතකොට රැ වෙනකොට දවල් වෙනකොට දැන් ස්වභාවිකවම තරංග වදින නිසා ඔටෝනොමස් නර්වස් සිස්ටම් එක දැන් මේ ස්නායු මණ්ඩලය සම්පූර්ණයෙන්ම ගිහිල්ලා ඉන්ද්‍රියන් ටිෂු එක සම්බන්ධ වෙනවා. ටිෂු ඔක්කොම ගිහිල්ලා ඉන්ද්‍රියන් එක සම්බන්ධ වෙනවා. ඉන්ද්‍රියන් ඔක්කොම ටික එකතු වෙලා කයක් බවට ක්‍රියාත්මක වෙන එන්ජිමක් විදියට ක්‍රියාකාරී ස්වභාවයක් බවට පත් වෙනවා. එතකොට මේක සම්පූර්ණ මේවන්නේ ප්‍රාණ ශක්තිය. පණිවිඩයක් මේකට වැදුන ගමන්ම ස්වයංක්‍රීෂ්ණායි පද්ධතියෙන් අඳුර ගන්නවා තරංගයක් ආවායේ තරංගයේ තොරතුරු මේමයි කියලා. ආපු ගමන් එයා නැවත ඒකට රිෆ්ලෙක්ට් කරනවා. පරාවර්තනය කළා දානවා. මොකද ඒකට අදාළ ඒක බාර ගන්න පුළුවන් විඥානීය සද්දව. කවුරුහරි කෙනෙක් ගැව්වොත් වදිනවා. රිදෙන්නේ. ඇයි ඒ? වේදනාව බාර ගන්න පුළුවන් විඥානයේ සද්දව. ගැව්වා රිදෙන්නේ නෑ. සමාධිය තමයි නේ. තාපසිට ගැව්වාද කොයිද කියලා එයා ටක් ගාලා අනිත් පැත්තයි. එයාට සිතවිල්ලක් ඇති වෙන්නේ එයා ලොකු වරදක් කරා කියලා. ඒ කර්මයට වැඩි වෙලාවක් ඉන්න බෑ. බාර ගන්න කෙනෙක් නැති නිසා. එතකොට අර එන පණිවිඩ තොරතුරු තරංගවලින් ඔටෝනොමස් නර්වස් සිස්ටම් එකට ස්වයංක්‍රීය ස්නායු පද්ධතිය ලැබිලා ඒක තුළින් සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකට ලැබෙනවා. මධ්‍යම සැකසුම් පද්ධතියට ලැබිලා ඒකෙන් පෙරිෆරල් නර්වස් සිස්ටම් වලට යනවා. කැඩිලා යනවා නියුරෝන් වලින්. කැඩිලා ගිහලා හරියටම අරකින්න විඥාන අණුවට ඒ තැම්පත් වෙච්ච අවසාන අණුවට ගිහිලා අරක වැදුනාම ඒකේ තියෙන තොරතුරු තියෙනවා. දැන් ඇවිල්ලා තියෙන තොරතුරුත් එක්ක පෘථුවියේ වට හටක් කැරකිලා දැන් වෙලා වරේ කියනකොට එයා ටිකක් වැඩිපුර කැරකුණාම එයාගේ ෆ්‍රීකවන්සි එක තවත් අණු කීපයක් එක්ක එකතු වෙලා පොඩ්ඩක් වැඩි වෙනවා. තව ටිකක් වැඩි වෙනවා. ඕම මුලියක් වගේ කැරකෙනවා. මූලාධාර චක්‍රය ඇක්ටිව්. ඒකේ පිළින නිසා ඊළඟ එකට පීඩන කළා ඊළඟ එක ඇක්ටිව් වෙනවා. ඊට පස්සේ ඒක භ්‍රමණය වෙනවා. ඕම ඇවිල්ලා උඩටම ඇවිල්ලා පස්සේ තමයි හවදින්නේ. ඇවිදලා බලනකොට දවස් 8ක් තියෙනවා. ඒක ධර්මතාවය.
ඒක සයන්ටිෆිකලි තමයි වෙන්නේ. එතකොට